හායි හෝමීස් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තමයි මම vlog එකක් අරගෙන ඉන්නේ. මං හිතන්නේ මාස 4කට 5කට පස්සේ. මම මේ ලෑස්ති වෙන්නේ ලයිබ්‍රරි එකට යන්න. අපි බලමු මම ලයිබ්‍රරි එකට ගිහිල්ලා මොනවද අද කරන්න කියලා. පුළුවන් තරම් සරල විදිහට ඇඳගෙන තමයි මම මේ යන්නේ. මොකද සැහැල්ලුවෙන් වැඩ කරන්න ගත්තොත් තමයි සැහැල්ලුවෙන් වැඩ ඉවර කරගන්නත් පුළුවන් වෙන්නේ. ඒක නිසා මගේ ෆේවරිට් මේ හේර් ස්ටයිල් එක තමයි දැන් මම දාන්න යන්නේ. සරලයි පහසුයි. රෙනිමක් ඇඳගත්තා, ටී-ෂර්ට් එකක් දාගත්තා. ඊට පස්සේ මගේ උදෑසන ආහාර වේල ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මේ තමයි ඉතින් මගේ උදෑසන ආහාර වේල. උදේට කිරි එකක් බොන එක. මේක බිව්වට පස්සේ මාර එනර්ජි එකක් එන්නේ. මං හිතන්නේ ගොඩාක් හොස්ටල් වාසී ජනතාවගේ උදෑසන ආහාර වේල තමයි මේක. මම හොස්ටල් එකේ ඉඳන් තනියෙන් තමයි ලයිබ්‍රරි එකට ගියේ. මේ තියෙන්නේ අපේ හොස්ටල් එක ඇතුලේ. හොස්ටල් එක ඇතුලේ ඇවිල්ලා කුඩා ගම්මානයක් වගේ. මං ඇයි එහෙම කියන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. ආයෙත් දවසක vlog එකක් අරගෙනම ඇවිල්ලා. අද වැලන්ටයින් දවසනේ. මම මේ උදේ යද්දී ගේට් එක ගාවදීම දැක්කා ලස්සන දර්ශනයක්. බොයි කෙනෙක් ඇවිත් හිටියා තඩි ටෙඩි එක අරගෙන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට දෙන්න. ඉතින් ගොඩාක් කට්ටිය වැලන්ටයින් එක හරිම සතුටින් සෙලිබ්‍රේට් කරනවා දැක්කා උදේ පාන්දරම. මේ ඉන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා හිතුවා නේද? නෑ වැරදිලා. මේ ඉන්නේ මගේ සහායක ඩැනියල්. මෙයා නිසා තමයි මම අද ලයිබ්‍රරි ආවේ. මම දැන් මේ යනවා සුදුසු ස්ථානයක් සොයාගෙන ගිහිල්ලා මගේ වැඩ ටික පටන් ගන්න. මං හොඳයි කියලා හිතුණු දැනගින් ඉඳගත්තා. දැන් මගේ ලටපඩ ටික එහාට මෙහාට කරගෙන මගේ තන හදාගන්න තමයි මේ හදන්නේ. මං ස්ටඩි ව්ලොග් එකක් ගේනවා දැකලා හිතුවා නේද මම එදිනෙදා වැඩ එදිනෙදා කරන ෂෝක් ළමෙක් කියලා. නෑ ඔයාලට වැරදිලා. මම මේ තකහණියක් ලයිබ්‍රරි ආවේ එක දවසින් ඇසයින්මන්ට් එකක් කරලා ඉවර කරන්න. කොටින්ම කියනවා නම් එදිනෙදා වැඩ එදිනෙදා නොකරපු අය ප්‍රතිඵල තමයි මේ. වැඩේ කියන්නේ මේ අසයින්මන්ට් එක chat GPT දාලා ගොඩ දාගන්නත් බැරි එකයි. අපිට මේ අසයින්මන්ට් එකේදී කරන්න තිබුණේ අපි ඉන්ටර්න්ෂිප් යන ඉන්ස්ටිටියුෂන් එකේ කරපු ප්‍රොජෙක්ට් එකක් බේස් කරගෙන ඒකේ තියෙන ජෙන්ඩර් බේස් ඇනලිසිස් එකක් කරන්න. ඒක ඉතින් chat GPT දාන ටිකක් අමාරුයිනේ. හැබැයි ඉතින් ලොකු ගේමක් ගහගන්නත් පුළුවන්. ඒක නිසා මම මුලින්ම කරේ assignment එකේ title එක පොඩ්ඩක් note down කරගත්තා මේ විදිහට හැදුනොත් හොඳයි කියලා මට හිතෙන විදිහට. පස්සේ මම දැන් මේ යන්නේ ආයමත් හොස්ටල් එකට දවල්ට කන්න. මොකද උදේටත් මුකුත් කාලා හිටියේ නැති නිසා මට ඉක්මනටම බඩගිනි වුණා. දැන් මම මේ ලයිබ්‍රරි එක ආවින් පොඩි ෂෝට් කට් එකක් තියෙනවා අපේ හොස්ටල් එකට යන්න. මම මේ පාරෙන් තමයි යන්නේ. මේ පාරෙන් ආවහම ඉතින් හොස්ටල් එකට ඉක්මනට යන්න පුළුවන්. හරියටම කිව්වොත් ඌවයි බල්ටියයි අපේ ලයිබ්‍රරි එකේ ඉඳන් මගේ හොස්ටල් රූම් එකට. ඒ නිසා මම මේ ටට්ටක් ගාලා යනවා. මට හොඳටම බඩගිනි වෙලා හිටියේ ඒ වෙලාවේ. මගේ රූම්මේට්ස් ඉතින් මටත් එක්ක උයලා තිබ්බා. එයාත් ඉතින් හොස්ටල් එකේ ඉඳන් අර අසයින්මන්ට් එකේ වැඩ එයාත් ඉතින් ඔන්න මම ටට්ටක් ගාලා කාලා ආයෙමත් ලයිබ්‍රරි එකට සම්ප්‍රාප්ත වුණා.
මේ වෙද්දි නම් මම සෑහෙන වැඩ කොටසක් ඉවර කරලා තිබුණේ අසයින්මන්ට් එකේ. ඇත්තටම මට එපා වෙලා හිටියේ නිසා මම vlog එකක් දාගත්ත බලන්න. ලයිබ්‍රරි එකෙත් වැඩිය සෙනඟ හිටියේ නැහැ. මේ බලන්නකො මූණ හැටි මට එපා වෙලා හිටියේ ඇස් දෙකත් රිදෙන්න අරගෙන. මොකද ගොඩ වෙලා ලැප් එක දිහා බලාගෙන හිටියා. මම මෙච්චර වෙලා වැඩ කරන්නෙත් නැහැ සාමාන්‍යයෙන්. ඒ වුණාට අද කොහොම හරි මේ අසයින්මන්ට් එක ඉවර කර ගන්න ඕන නිසා අමාරුවෙන් හරි අද දවස් ඇතුළත මේක ඉවර කරගන්න එක තමයි මගේ ටාගට් එක තිබුණේ. ඊට පස්සේ අපිත් එකක් බොන්න කියලා තමයි ලයිබ්‍රරි එකෙන් එළියට යන්නේ. එහා පැත්තේ හිටියා අපේ තව යාළුවෙක් අපි ඒ ළමයාටත් කරදර කරලා එළියට එක් කරගෙන යන තමයි මේ හදන්නේ. මුලින්ම තීරණය කරේ කැන්ටින් එකට ගිහින් තේ බොනවා කියලා. ඊට පස්සේ අපිට ඕන වුණා පින්චුන් යන්න. අපි තුන්දෙනාම එළියට බැස්සා පින්චුන් යන්න. කොහොම හරි ඕඩර් එකක් දාලා ඒකත් අරගෙනම අපි ආවා උඩට. අපි තුන්දෙනා ෆ්ලේවර්ස් තුනකින් තමයි ගත්තේ. ඊට පස්සේ අපි තුන්දෙනා ෆොටෝස් එහෙම අරගෙන කයියක් දාගෙන අපි බබල් ටී රස බැලුවා. ඊට පස්සේ අපේ ශාන්ට ඕන වුණා අයිස්ක්‍රීම් එකක් කන්න. ඊට පස්සේ අපි ආවා ස්පාර් සුපර් මාකට් එකට. මෙන්න මේ අලුතෙන් ආපු අයිස්ක්‍රීම් එක කන්න තමයි අපි ආවේ. අපි කිව්වට ශාන් තමයි ඒක කෑවේ. අපිට බීම බීලා හිටිය නිසා තව මුකුත් කන්න ඕනි කියලා හිතුන්නේ නැහැ. උනාට ශාන්ගේ පෙරේතකම නිසා ශාන් ගත්තා අයිස්ක්‍රීම් එකක්. කොහොම හරි එතනත් පැය භාගයක් විතර ඉඳලා තමයි අපි ආපහු එළියට ආවේ. එතකොට 7:00 විතර වෙලා තිබුණේ. හොඳටම කළුවරත් වැටිලා. ඉතින් ඔන්න පැය දෙකක් විතර කාලා කන්නේ වෙලා ආයි ලයිබ්‍රරි එකට ආවා. දැන් ආයෙමත් වැඩ පටන් ගන්නයි තියෙන්නේ.
පස්සේ ඔන්න අපේ තව යාළුවෙක් ආවා. ඇවිල්ලා මගේ එහා පැත්තේ ඉඳගෙන ෆෝන් එකක හිටියා. ඔන්න මේ වෙලාවේ රෑ 9:00යි. ඔන්න ඒ වෙනකම්ම වැඩ කර හිටියේ අපි. මේ වෙද්දි නම් මගේ වැඩ ගොඩක් දුරට ඉවර වෙලා තිබුණේ. අසයින්මන්ට් එකේ අන්තිම කොටස තමයි කර හිටියේ. අපේ ලයිබ්‍රරි එක රෑ 10ට තමයි වහන්නේ. 10 වෙනකම්ම මම වැඩ කරා. ඊට පස්සේ පොඩි බෙල් එකක් ගහනවා අපිට බඩුව එහෙම අස් කරගෙන එළියට යන්න. අද මම ලයිබ්‍රරි එකට ආවේ උදේ 10:00 විතර. ඊට පස්සේ දැන් රෑ 10 වෙනකම් වැඩ කරනවා. හරියටම බැලුවොත් ඉතින් පැය 12ක් කන්න බොන්න ඇවිදපු වෙලාව ඇරුණාම පැය 10කට වඩා මම අද ප්‍රොඩක්ටිව් විදිහට දවස ගත කරා. මොකද මට ලොකුම ටාගට් එක තිබුණේ මගේ අසයින්මන්ට් එක අද දවසින් ඉවර කරගන්න. ඒ හිතුවා වගේම මම ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. මට අන්තිමට ඔය පේජ් නම්බර්ස් ටිකක් දාගන්න වගේ පොඩි වැඩ ටිකක් තමයි ඉතුරු වුණේ. ඒ අරුණම් මම කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම ලයිබ්‍රරි එකේ ති වැඩ ටික ඉවර කරගෙන තමයි ආපහු හොස්ටල් එකට ගියේ. ඔන්න ඉතින් දැන් 10ට 5:10ක් වගේ වෙලාව තිබුණේ. අපි ඉතින් බඩු ටිකත් අස් කරගෙන එළියට යන්න තමයි මේ හදන්නේ. මම මෙච්චර රෑ වෙනකම් වැඩ කරේ මෙයා නිසා. තෑන්ක්ස්. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ vlog එක ඉවර වෙන්නේ. එහෙනම් මගේ vlog එක ඉවර වෙනකම් බලන් හිටපුවාට හැමෝටම thank you. bye.